2012 පේපර් එකේ 43 44 ප්‍රශ්න දෙක තමයි මම දැන් ඩිස්කස් කරන්න යන්නේ. 43 වෙනි ප්‍රශ්නය ගැනීම් සටහනෙහි කවර ගැනීම් පාලන ව්‍යුහ භාවිතා කර තිබේද කියලා අහන්න. මොනවාද ගැනීම් පාලන ව්‍යුහ කියන්නේ? වර්ග 3ක් තියෙනවා. නේද? පළවෙනි එක මොකද්ද? අනුක්‍රමය. ඊළඟට තේරීම සහ පුනර්කරණය. අනුක්‍රමය කියලා කියන්නේ මොකද්ද? එකකට පස්සේ එකක් තියෙන හැම ඇක්ටිවිටි එකක්ම ක්‍රියාත්මක වෙනවා නම් අපි ඒකට කියනවා අනුක්‍රමයක් කියලා. ඇල්ගොරිතම් එකක එකකට පස්සේ එකක් ක්‍රියාත්මක වෙන ඇක්ටිවිටි වල එකතුවක් තමයි අනුක්‍රමයක් කියන්නේ. අනුක්‍රමයක නම් එකකට පස්සේ එකක් සියලුම ඒවා ක්‍රියාත්මක වෙනවා. තේරීමේදී සියල්ලම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපි මොකක් හරි දෙන ලද කන්ඩිෂන් එකකට අනුව තේරීමක් කරන්නේ. ඒ කන්ඩිෂන් එක true වුණොත් ක්‍රියාත්මක වෙන්න පුළුවන් ස්ටේට්මන්ට් එකක් හරි කීපයක් හරි තියෙයි. ඒක false වුණොත් ක්‍රියාත්මක වෙන එකක් හරි කීපයක් හරි තියෙයි. අන්න මේ විදිහට තමයි තේරීම යන්නේ. හැබැයි ඒ තේරීම අවසානයේදී ආයපහු ක්‍රියාත්මක වෙන්නේ අවසන් වෙනවා. පුනර්කරණයක් තේරීමක් වගේ තමයි මුලදී. හැබැයි පුනර්කරණය කියලා කියන්නේ මොකක් හරි කන්ඩිෂන් එකක් true වෙලා තියෙනකන් හරි. එහෙම නැත්නම් මොකක් හරි කන්ඩිෂන් එකක් false වෙලා තියෙනකන් හරි නැවත ක්‍රියාත්මක වෙනවා නම් රිපීට් වෙනවා නම් එකම දේවල් එක ස්ටේට්මන්ට් එකක් හරි ස්ටේට්මන්ට් කීපයක් හරි නැවත ක්‍රියාත්මක වෙනවා නම් අන්න අපි කියනවා එතන පුනර්කරණයක් තියෙනවා කියලා. පැහැදිලිද? එතන අනුක්‍රමයක අපිට විශේෂ ස්ටේට්මන්ට්ස් මොනවත් පාවිච්චි කරන්නේ නැහැ. අපි ඉන්පුට් එකක් තියෙන්න පුළුවන්, ප්‍රොසෙස් තියෙන්න පුළුවන්, අවුට්පුට් තියෙන්න පුළුවන් අනුක්‍රමයක් ඇතුලේ. තේරීමකදී අපි පාවිච්චි කරනවා if ස්ටේට්මන්ට් එක. නේද? if then else පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ if then else එකේදී එක කන්ඩිෂන් එකක් තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. එහෙම නැත්නම් අපිට පුළුවන් පාවිච්චි කරන්න if else if. නේද? else if කියලා ආයි කන්ඩිෂන් කීපයක් එන්න පුළුවන් මේ විදිහට. ඊට පස්සේ else වෙලා එක මොකක් හරි ස්ටේට්මන්ට් එකක් ලියන්න පුළුවන්. අර සිම්පල් කන්ඩිෂන් එකක් කියන්නේ තනි කන්ඩිෂන් එකක් විතරක් තියෙන තේරීමුත් තියෙනවා. කන්ඩිෂන් ගණනාවක් තියෙන තේරීමුත් තියෙනවා. හරිද? ඊළඟට පුනර්කරණය. පුනර්කරණයට අපි පාවිච්චි කරනවා ලූප් වර්ග 3ක්. while loop එක පාවිච්චි කරනවා. කන්ඩිෂන් එක true වුණොත් loop එක ඇතුළට ගිහිල්ලා false වෙනකම්ම ක්‍රියාත්මක වෙන්න. ඊළඟට repeat until එක පාවිච්චි කරනවා. repeat until එක කන්ඩිෂන් එකක් චෙක් කරලා කන්ඩිෂන් එක false නම් loop එක ඇතුළට ගිහිල්ලා true වෙනකම්ම ක්‍රියාත්මක වෙන්න. true වුණාම තමයි නවතින්නේ. ඊළඟ මේ දෙකම ඇත්තටම අපි පාවිච්චි කරන්නේ logic control iterations වලට. logic එකකින් control කරන iterations වලට තමයි අපි පාවිච්චි කරන්නේ මේක. මොනවාද මේ logic control iteration කියලා කියන්නේ? ඒ කියන්නේ logic එකකින් තමයි මේ iteration එක control කරන්නේ. උදාහරණයක් විදිහට මෙහෙම ගත්තොත් ඍණ එක ඇතුළත් කරනකන් ඇතුළත් කරන සියලුම numbers වල එකතුව. අන්න එකතුව ගන්න Python program එකක් හරි algorithm එකක් හරි ලියන්න කියනවා. එතකොට ඍණ එක ඇතුළත් කරනකම් මේකේ කවුන්ටර් එකක් නෙමෙයි යන්නේ. පළවෙනි සැරේම ඍණ එක ඇතුළත් කරන්නත් පුළුවන්. නේද? වාර දෙකක් ගිහිල්ලා ඍණ එක ඇතුළත් කරන්නත් පුළුවන්. වාර 100ක් ගිහිල්ලා ඍණ එක ඇතුළත් කරන්නත් පුළුවන්. අර ටර්මිනේෂන් කන්ඩිෂන් එකට ලියන ලොජික් එක මත ඒ කන්ඩිෂන් එක මත තමයි ඒ ඉටරේෂන් එක කන්ට්‍රෝල් වෙන්නේ. අන්න ඒක කරගන්න පුළුවන් මේ while loop එකනුයි repeat until එකනුයි මේ දෙකෙන්ම. ඊළඟට අපි තව පාවිච්චි කරන පුනර්කරණයක් තමයි for next පුනර්කරණය. හරිද? මේකත් පාවිච්චි කරන්නේ අර වගේමයි. හැබැයි මේක counter control iteration වලට විතරයි. හරිද? මේක counter control iterations වලට විතරයි. මේ while එකයි repeat එකයි logic control උයි counter control උයි දෙකටම පුළුවන්. තේරුණාද? while එකයි repeat until එකයි counter control logic control දෙකෙන් ඕන එකකට පාවිච්චි කරන්න පුළුවන්. ඕන අවස්ථාවකදී පුළුවන්. හැබැයි for next loop එක අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ counter control iterations වලට විතරයි. කියන්නේ start එකක් තියෙන්න ඕනේ, end එකක් තියෙන්න ඕනේ. අපි දන්නවා number of repetitions කීයද කියලා. ක්‍රියාත්මක වෙන වාර ගාන
හරියටම දන්න ගැටලු වලට විතරයි මේ ෆෝනික්ස් රූප එක ඇප්ලයි කරන්න පුළුවන්. ඒතර ඔය පාලන ව්‍යුහ තුන තමයි තියෙන්නේ අනුක්‍රමයයි තේරීමයි පුනර්කරණයයි. අපි බලමු මේ දීලා තියෙන ගැලීම් සටහනේ මොනවද තියෙන්නේ. මෙන්න මෙතන ඔයාලට පේනවද අනුක්‍රමයක් තියෙනවා. මේකට පස්සේ මේක ක්‍රියාත්මක වෙලා අන්නේ වගේ දෙකක්වත් එක ළඟ තියෙනවා නම් අපිට එතන අනුක්‍රමයක් තියෙනවා කියලා ගන්න පුළුවන්. ඊළඟට උගලන්ට පැටලෙන එක තමයි මේ තේරීමයි පුනර්කරණයයි හරියට නිවැරදිව අවබෝධ කරගන්න එක. ඒක කොහොමද අපි තීරුම් ගන්නේ? ගැලීම් සටහනක ෆ්ලෝ එක කොහොමද උඩින් එනවා. හරිද? දැන් පුනර්කරණයටයි අනුක්‍රමයටයි දෙකටම තියෙනවනේ මේ ඩිසිෂන් සිම්බල් එක. ඒතර අපි බලමු මෙන්න මේ ඩිසිෂන් සිම්බල් එකෙන් O කියලා මේ පැත්තට ගිහිල්ලා තියෙනවා. නැත කියලා මේ පැත්තට ගිහිල්ලා තියෙනවා. හරිද? ආපහු ඒකටම ඇවිල්ලා නැහැ. ආපහු ඒකටම ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ උඩින් එන ෆ්ලෝ එක. ඒක අපි ගණන් ගන්න. ඒක කොහොමද ෆ්ලෝ එක උඩින් එන්න ඕනේ නේද? එතකොට මෙන්න මේක නැවත ක්‍රියාත්මක වෙලා නැහැ. නැත්තම් අපිට මෙහෙම ගිහිල්ලා ආපහු ඒකට එන්න එපා. මෙතන නැත කියන එක මෙහෙට තියෙන්නේ. එතන මෙතන ඇරෝස් වලින් සර්කල් එකක් මෙහෙම කම්ප්ලීට් වෙලා නැහැ. නේද? අන්නේ වගේ එකක තියෙන තේරීමක්. තේරුණාද? සම්පූර්ණ වෙලා නැහැ, රිපිටිෂන් වෙලා නැහැ, රිපීට් වෙලා නැහැ. ඉයර්ස් වෙලත් පල්ලෙහාට ගිහිල්ලා නෝ වෙලත් ගිහිල්ලා ඉවර වෙලා. ආයි ගිහින් නැහැ. තේරුණා නේද? ඒ වුණාට මේ ඩිසිෂන් එක බලන්න. මේකේ උඩින් ෆ්ලෝ එක ඇවිල්ලා තියෙනවා. ඒක මේකටත් ආවනේ. ඔව් කියලා ගිහිල්ලා ආපහු මෙතෙන්ටත් එනවා. ආපහු ඒ ඩිසිෂන් සිම්බල් එකට වෙනවා. ඩිසිෂන් සිම්බල් එකට අවුට් එකකුත් තියෙනවා, යාට ඉන් එකකුත් තියෙනවා මේ ආපු ෆ්ලෝ එකට අමතරව. පැහැදිලිද? ඇරෝස් වලින් මේ බලන්න සර්කල් එක කම්ප්ලීට් වෙලා මෙතන රෙපිටිෂන් එකක් තියෙන. මේ ඩිසිෂන් සිම්බල් එකත් එක්ක රෙපිටිෂන් එකක් තියෙන. මේ ඩිසිෂන් සිම්බල් එකේ නෝ කියලාත් එළියට ගිහලා නැහැ කියලාත් එළියට ගිහලා අවුට් එකක් තියෙන, ඉන් එකක් නැහැ. තේරුණා නේද? ඒතර මේක පුනර්කරණයක්, මේක තේරීමක්. ඒතර මෙතන අනුක්‍රමයකුත් තිබ්බ. එහෙනම් මේ පාලන ව්‍යුහ වර්ග තුනම මේ ගැලීම් සටහන තුල තියෙනවා. ඒකට උත්තරේ වෙන්න ඕනේ මේ තුනම තියෙන උත්තරයක්. මොකද්ද උත්තරේ? අංක 5. අනුක්‍රමය, තේරීම හා පුනර්කරණය පමණි කියන උත්තරේට තමයි අපිට 43 වෙනි ප්‍රශ්නේ. එතකොට 5 වෙනි උත්තරේ. තේරුණාද? ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට කමෙන්ට් කරන්න පුළුවන්. ඔයාලට පස්සේ මගේ channel එක අමතක වෙන්නේ නැතුව විභාගේ ලඟ වෙනකොට බලන්න. දැම්මම subscribe කරලා තියන්න. ඊළඟට 44 වෙනි ප්‍රශ්නේ. මොකක්ද ඒකේ තියෙන්නේ? පරිශීලකයා අගය 6 ආදානය කරයි නම් ගැලීම් සටහන මගින් නිරූපිත ඇල්ගොරිතම පිළිබඳව පහත දැක්වෙන කවර ප්‍රකාශය නිවැරදි වේද කියලා අහනවා. ඒකේ මොකක්ද අපි නිකන් බලමු තියෙන ඒවා. අයිහි අගය 6ට සමාන වීට නවතිනවා කියලා. ප්‍රතිදානයන් ලෙස මේක ලැබෙනවා කියලා දෙකක් තියෙනවා. මේ ක්‍රියාත්මක වෙන වාර ගාන 1 සිට 6 තෙක් සියලු නිකිල මුද්‍රණය කරයි. ඒකෙත් අවුට්පුට් එකනේ තියෙන්නේ නේද? 1 සිට 5 තෙක් සියලු නිකිල නිමුද්‍රණය කරයි. ඒක උත්තර 4කම තියෙන්නේ එන අවුට්පුට් එක ගැන. මෙතන පළවෙනි එකේ තියෙනවා එකහි අගය 6ට සමාන විට නවතී කියලා කියනවා. තේරුණාද? එහෙනම් අපි බලමු මේ ඇල්ගොරිතම් එක පොඩ්ඩක් go through කරලා මේකෙන් මොන වගේ දෙයක්ද බලාපොරොත්තු වෙන්නේ කියලා. මේ x ධන නිකිලේ ආදානය කරයි කියලා තියෙනවා. පරිශීලකයා අගය 6 ආදානය කරයි නම් කියලා ප්‍රශ්නේ තියෙනවා. එහෙනම් x කියන්නේ 6යි නේ. ඊළඟට i කියන්නේ 1යි. මම ඔයාලට කියලා තියෙනවා මේ වගේ ප්‍රශ්නයක අපි මේ අවුට්පුට් එක පොඩ්ඩක් ලියා ගන්න, මේ වේරියබල්ස් වලට එන්නේ මොනවද කියලා ලියා ගන්නව නම් ඕගොල්ලන්ට ඒක හරි පහසුයි. ඒක උඩ ඇඳ ඉන්නවට වඩා. ඔන්න බලන්න මෙතන x තියෙනවා, x 6යි කියලා තියෙනවා. i තියෙනවා, i 1යි කියලා තියෙනවා. දැන් මේ කන්ඩිෂන් එක ඔයාලට මේ හරියට පේන්නේ නැත්නම් i කියන්නේ 1යි මේ ඔන්න ඔහම පැත්තකින් ලියා ගන්න පුළුවන්. එතකොට ඔයාලට ඒක හොඳට පේනවා නේද? ඒතර කන්ඩිෂන් එක ඔව් වෙනවනේ. මෙතන දැන් ඔව් වුණාම x බෙදීම i තියෙන්නේ. x කියලා කියන්නේ 6යි, i කියලා කියන්නේ 1යි. 6 එකෙන් බෙදලා ශේෂය බිඳුවද කියලානේ බලන්නේ. 6 එකෙන් බෙදුවාම 6යි, ශේෂය බිඳුවයි. හරි නේද? i මුද්‍රණය කරයි. ඔන්න අපිට මොනවාද ඒතර print වෙන්නේ? print වෙනේවනේ අපි ලියාගන්නේ. i කියන්නේ 1. ඔන්න එක මුද්‍රණය වුණා. හරිද? ඊට පස්සේ මෙතෙන්ට එන්නේ. ඔය බලන්න මේ පාර
i එකකින් වැඩි වෙනවා. ඒතර අපි මෙතන i 2 කරනවා. ආපහු මෙතෙන්ට එනවා. දැන් අපිට මෙතෙන්ද 6 2ට වඩා අඩුද කියලානේ බලන්නේ. ඔව්නේ. නේද? x කියන්නේ කීයද 6යි. ශේෂය නෙමෙයි i කියලා කියන්නේ x කියලා කියන්නේ 6යි. i කියලා කියන්නේ 2යි. ඒතර 6 2ෙන් බෙදුවාම 3යි ඉතිරි බිංදුවයි. ඔව්. ඒතර ආපහු මුද්‍රණය වෙනවා 2 කියන එක. පැහැදිලිද? ඒතර i එකකින් වැඩි වෙනවා. ඔන්න ඔහොම i වැඩි වෙවි යන්නේ නේද? කන්ඩිෂන් එක true වෙනවා. x කියලා කියන්නේ 6යි. i කියලා කියන්නේ 3යි. i බෙදෙනවා නේද? ඉතිරි වෙන්නේ නැහැ. එතකොට print වෙනවා i නේ මුද්‍රණය කරන්න කියන්නේ 3. i මේක එකකින් වැඩි වෙනවා 4 වෙනවා. කන්ඩිෂන් එක true නිසා ඇතුළට එනවා 6 4ෙන් බෙදලා ඉතිරි ගාන බිංදුව නෙමෙයි. මේක බෙදෙන්නේ නැති එකන්නේ. එතකොට නැත එකට තමයි යන්නේ. ඔන්න 5 වෙනවා. 6 5ෙන් බෙදුවාම ඉතිරි වෙනවා. එතකොට බිංදුව නෙමෙයිනේ. එතකොට නැත වෙනවා. ඊට පස්සේ 6 වෙනවා. 6 වුණාම බලනවා 6 6ෙන් බෙදුවාම 1යි ඉතිරි බිංදුවයි. එහෙනම් මෙතනදී 6 x වලට වඩා 6 සමාන තියෙනවනේ මෙතන නේද? මේ කන්ඩිෂන් එක true හින්දා තමයි ඇතුළට ගිහිල්ලා බෙදුනේ. ඊතර බිංදුවයි ඔව් වෙනවා. එතන i කියලා කියන්නේ 6 print වෙනවා. හරිද? දැන් මොකද වෙන්නේ? i එකකින් වැඩි වෙනවා 7 වෙනවා. මෙතන කන්ඩිෂන් එක false වෙනවා. නැත වෙලා මෙන්න මේ අවසානෙට යනවා. පැහැදිලිද? ඊතර 1 2 3 6 කියන උත්තර තමයි print වෙන්නේ. බලමු අපි පළවෙනි එක i හියාගේ 6ට සමාන වන විට එය නවතී කියලා කියනවා. එහෙම වුණාද? i වලගේ 6ට සමාන වුණාම නැවතුනේ නැහැ. 6 දිත් ඇතුළට ගියා. ඒක නිසා ඒ උත්තරේ වැරදිනේ. 6 දිත් ඇතුළට ගියා. ගිහිල්ලා 7 වුණාම තමයි නැවතුනේ. තේරුණාද? ඒක නිසා එක වැරදි. එය ප්‍රතිදානයක් ලෙස අගය 4 මුද්‍රණය කරයි කියලා කියනවා. අපිට මොනවාද ප්‍රතිදාන 4 තියනවද මෙතන? නැහැ. එහෙනම් එක වැරදි. එය ප්‍රතිදානයන් ලෙස අගය 2 මුද්‍රණය කරයි. බලමු අපිට 2 ආවද? ඔව්. ඒක නම් ඇවිල්ලා තියෙනවා. ඒක හරි කියලා ගමුකෝ. 1 සිට 6 තෙක් සියලු නිකිල මුද්‍රණය කරයි. එහෙම ඇවිල්ලා තියෙනවද? නෑ. ඒකත් වැරදි. 1 සිට 5 තෙක් සියලු නිකිල මුද්‍රණය කරයි. එහෙම සියලු නිකිල මුද්‍රණය කරන ප්‍රශ්නයක් නෙමෙයි මේක. නේද? ඉතින් එහෙනම් අපිට හරි උත්තරයකට තියෙන්නේ තුන්වෙනි එක ප්‍රතිදානය ලෙස අගය 2 මුද්‍රණය කරයි කියලා. නමුත් අපි මේක ගෝත්‍රු කරපු නිසා අපි දන්නවා මෙන්න මේ ඉලක්කම් ටික ඔක්කොම ප්‍රතිදානය සඳහා ලැබෙනවා කියලා. තේරුණා නේද? ඔව්. 44 වෙනි ප්‍රශ්නෙට උත්තරේ අංක 3. හරි. මං හිතනවා තේරෙන්නේ ඇති කියලා. තේරුනේ නැති කවුරු හරි ඉන්නවනම් ඔයාලට කමෙන්ට් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ subscribe කරලා තිබ්බොත් විභාගෙ ලඟ වෙද්දි මගේ channel එක අමතක නොකර බලන්න පුළුවන්.